ආදර සහෝදර සහෝදරියනි, දේව වචනේ අහලා ඇතුළාන්තේ ඇතිවන පිබිදීම බාහිරව අපි ප්‍රකාශ කිරීම තමයි මංගල්‍යයක් කියන්නේ. තොරණක් ගහන්නේ එන සැදැහැවතුන්ව පිළිගන්නට ගෞරවාන්විතව. කොඩිවැල් දාලා ඒ උත්සවශ්‍රීය අපි බාහිරව පෙන්නනවා. අලුත් ඇඳුම් අඳිනවා. නමුත් ක්‍රිස්තියානිය කියන්නේ ප්‍රේමයයි. කුරුසියේ ඉහළට කණුවක් තියෙනවා දෙවියන්ට සම්බන්ධ වෙන්න. ඒ වගේම හරහට කණුවක් තියෙනවා සහෝදරයට සම්බන්ධ වෙන්න. ඒ නිසා අපි හැමෝම සතුටු වෙන්න ඕන නේද? ඇති අය වගේම නැති අයත්. ඒකයි දේව වචනේ කියන්නේ නෙහෙමියා 8:10 ඔබ ගොස් රසවත් දේවල් කා මිහිරි පානය බී කිසිවක් සූදානම් කර නොගත් අයටත් ආහාර පංගු යවන්න. කුමක් නිසාද? අද දින අපේ සමිදානන් වහන්සේගේ ශුද්ධ දිනයක්ය. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, නත්තල් මංගල්‍ය කියන්නේ විශේෂයෙන් අපි මීසමක් එකතු වෙලා සැමරුවට ඒක පවුලේ මංගල්‍යයක්. ඒ සඳහා අපි පවුල ඇතුලේ යම්කිසි සූදානම් වීමක් තියෙනවා. අලුත් වැඩියා කටයුතු කරනවා, ගවලෙන හදනවා, නත්තල් ගහ හදනවා. ඒ වගේ අපි වියදමක් කරනවා. නමුත් මංගල්‍ය කියන්නේ මීසම් සංඝයේ උත්සවයක්. කේන්ද්‍රය දේවස්ථානය, දේව මාලිගාව. එතකොට අපි එකම පවුලක් හැටියට එකතු වෙන්නේ මීසම ඇතුලේ මංගල සිරිය සතුට බෙදා ගන්නයි. අපි එකිනෙකාගේ භෞතික දායකත්වයක් ඒ සඳහා දිය යුතුයි නේද? ජේසු පිහිටයි.